වාහනයක් කැප්පිලා කාට හරි තුවාල වුණොත් ඔයා මොකද්ද කරන්න ඕන? රියදුරා කලබල වෙන්නේ නැතුව වාහනය එතනම නවත්තලා පුළුවන් නම් තුවාල වුණ කෙනා හොස්පිටල් එකට ගෙනියන්න. අවට ඉන්න අයත් කලබල වෙන්නේ නැතිව අනතුරට ලක්වූ අයට උදව් කරන්න. ආවේගශීලී වෙන්න එපා. පොලිසියට රාජකාරිය කරගෙන යන්න ඉඩ දෙන්න. රියදුරාට බය හිතෙනවා නම් හැංගෙන්නේ නැතිව ඉක්මනට පොලිසියට බාර වෙන්න. එතකොට ඔයාට නීතියේ රැකවරණය ලැබෙනවා. ඊට පස්සේ ඇක්සිඩන්ට් එක ගැන පොලිසියට සම්පූර්ණ විස්තර දෙන්න. පොලිසියෙන් රියදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍රය ඉල්ලා සිටියොත් ඒ මොහොතේම ලබා දෙන්න. නැත්නම් පැය 24ක් තුල ලබා දෙන්නත් පුළුවන්. මේවා දින 6ක් තුල ලබා දුන්නත් වළංගුයි. බරපතල අනතුරක් නම් රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කරයි. නැත්නම් අප ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ පොලිසියෙන් අනතුරක් වළක්වා නොගැනීමට නඩු පවරයි. අනතුරක් වළක්වා නොගැනීම චෝදනා සම්බන්ධ නඩුවලට අයත් දඬුවම් ගැන පැහැදිලි කිරීම මම ඊළඟ වීඩියෝ එකේ කතා කරන්න. ලෝහිත් මහින්ද ෆලෝ කරන්න.